ක්‍රීඩශීලී සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම ක්‍රිකට් ලෝලීන්ට. ඉතින් අද ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ අද ආරම්භ වීම නිමිත්තයි කොළඹ SSCපීටියේදී. ඉතින් ප්‍රථම ටෙස්ට් තරගයේ ජය පරාජයෙන් තොරව තමයි එහි ප්‍රතිඵලය නිරූපණය වුණේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම ප්‍රථම ටෙස්ට් තරගයේ අවසන් වුණත් ජය පරාජයෙන් තොරව දෙවන ටෙස්ට් තරගයේ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත යුතුයි. මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීමට නම් ඉතින් ප්‍රධාන වශයෙන්ම ප්‍රථම ටෙස්ට් තරගයේදී නම් අපගේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැත්නම් හිටපු ඉතාම සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වගේම ටෙස්ට් නායකයෙකු වූ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ටෙස්ට් වංශ කතාවට සමුදුන්නා. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔහුගේ පුරප්පාඩුවට අද කවුරුන් පැමිණෙයිද? ඒ වගේම තමයි මීට දින කිහිපයකට පෙර ප්‍රධාන වශයෙන්ම සංචිතයට කැඳවුවා විශ්ව ෆර්නෑන්ඩෝ සමගින් දුනිත් වෙල්ලාලගේ ඒ ප්‍රධාන වශයෙන්ම මිලාන් රත්නායක ආබාධයට ලක්වීම නිසා අනිවාර්යයෙන්ම මිලාන් රත්නායක වෙනුවට දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ඉතින් ඒ වගේම තමයි තරිඳු රත්නායකව ඉවතට දමමින් ප්‍රධාන වශයෙන්ම තවත් වේග පන්දු යවන්නෙකු කැඳවයිද කියලා යම් කිසි සැකයක් පවතින. ප්‍රධාන වශයෙන්ම එතකොට විශ්ව ෆර්නෑන්ඩෝ සමගින් අසිත ෆර්නෑන්ඩෝ සහ ඒ වගේම තමයි දඟ පන්දු යවන්නන් වශයෙන් දුනිත් වෙල්ලාලගේ සිටින. ඒ වගේම තමයි ප්‍රධානතම දඟ පන්දු යවන්න වශයෙන් අපිට ප්‍රභාත් ජයසූරිය සිටින. ඒ වගේම තමයි පාර්ට් ටයිම් වල විදිහට අපිට කමුදු මෙන්ඩිස් සහ ධනංජය සිල්වාගේ සහාය තියෙනවා. ඉතින් එතකොට දඟ පන්දු යවන්නන් 5 දෙනෙකු 4 දෙනෙකු වගේ සිටිනවා. ඉතින් ඒ වගේම තමයි වේග පන්දු යවන්නන් 2 දෙනෙකු. ඉතින් ප්‍රධාන වශයෙන්ම පසුගිය තරගවලදී වගේම පැතුම් නිස්සංක සමගින් ලහිරු උදාර අනිවාර්යයෙන්ම ඉනිම ආරම්භ කරා. ඉතින් ඒ වගේම තමයි ඇන්ජලෝ මැතිව්ස්ගේ ස්ථානයේ වෙනුවට ඉසිත විදේශුන්දරව සංචිතයට එක්කර ගැනීමට වැඩි ඉඩකඩක් පවතිනවා. නැත්නම් ඇන්ජලෝ මැතිව්ස්ගේ ස්ථානයෙන් ධනංජය සිල්වා බැට් කිරීමට ලොකු ඉඩකඩක් පවතිනවා කියලා ධනංජය සිල්වා මාධ්‍ය සාකච්ඡාවලදී පැවසුවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම අද උදෑසන 10ට තරගාවලියේ දෙවන තරගය ආරම්භ වෙනවා. ඉතින් තරගාවලියේ සියලුම සවිස්තරාත්මක තොරතුරු දැන ගැනීමට අපගේ නිල YouTube channel එක සමග අනිවාර්යයෙන්ම එක් කරලා ඉන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. අදට ගිහින් එන්නම් සුබ දවසක්.